චරිත්‍ර උන දසුන්ට නායකත්වය ඔක්කොම වෙන්නේ හොඳටයි. ප්‍රේක්ෂකින්ගේ හදවතේ නායකයා නැවතත් ලැබෙයි. මේක ප්ලෑනක්ද? ශ්‍රී ලංකාව පාකිස්තානයේ සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් අතර තුන්කොන් තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි. එම තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබුණේ චරිත් අසලංක වන අතර උපනායකයා වූයේ දසුන් ශානකයි. නමුත් චරිත් අසලංකහට උණ රෝගය වැළඳී ඇති අතර එම හේතුවෙන් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වන එක්දින තරඟයේදීද චරිත් අසලංක ක්‍රීඩා කළේ නැත. ඒ අනුව තුන්කොන් T20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උපනායකයා වූ දසුන් ශානකට හිමි වී තිබෙනවා. බොහෝමයක් ප්‍රේක්ෂකින්ගේ කැමැත්ත වූවේද දසුන් ශානකට නායකත්වයේ හිමිවීමයි. බොහෝමයක් දෙනා පවසන්නේ දැන් ක්‍රිකට් වසන්තය ආරම්භ වී ඇති බවයි. ඒ අනුව චරිත් උණරෝගී තත්ත්වයේ හේතුවෙන් තුන්කොන් තරඟාවලිය ක්‍රීඩා නොකරන අතර එහි නායකත්වය නිල වශයෙන් දසුන් ශානකට හිමිව තිබෙනවා. එම තරඟාවලිය දසුන්ගේ නායකත්වය යටතේ ජයග්‍රහණය කළහොත් 2026 වර්ෂයේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානයේද නායකත්වයේ හෙඹවීම දසුන් ශානකට ලැබීමට බොහෝ සෙයින් ඉඩ පවතින බවයි විචාරකයින් පවසා සිටින්නේ. ඉතින් බොහෝමයක් ක්‍රීඩාලෝලීන්ගේ අපේක්ෂාව වූයේ දසුන් ශානකව නායකයා කිරීම වන අතර එම සිහිනේ සැබෑවීම ප්‍රේක්ෂකයින්ගේ මෙන්ම රටේද වාසනාව වේවිද? දසුන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තුන්කොන් තරඟාවලිය ජයග්‍රහණය කරාවිද? ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.